හායි තව පොඩි දෙයක් ගැන අපි අද මේ වීඩියෝ එකකින් කතා කරමු. එතකොට එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් ගැන තමයි අද කතා කරන්නේ. එතකොට ටීචර්ස්ලා විෂය බාහිර ක්‍රියාකාරකම් එහෙම නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් වැඩ කරනවා නම් ඒවා එහෙම නැත්නම් කවුන්සලින් කරනවා නම් ඒවා ඒ වගේ එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් ටීචර්ස්ලා කරන එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් එයාලගේ ටයිම් ටේබල් එකට ඇඩ් කරන දේ ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ සඳහා අපේ සිස්ටම් එකේ ඔප්ෂන් එකක් තියෙනවා. මුලින්ම සෙටින්ස් වලට පල්ලෙහෙන් තියෙන එක්ස්ට්‍රා ඇක්ටිවිටි කියලා ඔප්ෂන් එකක්. එතකොට ඒක ඕපන් කරගන්න ඕනේ. ඒක ඕපන් කරගත්තොත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් පාසලකට අවශ්‍ය එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් කිහිපයක්. එතකොට මෙතනින් පාසලට අවශ්‍ය වෙන එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාසලකට අනවශ්‍ය එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් පවා මෙතනින් තියෙන්න පුළුවන්. එතකොට මුලින්ම කරගන්න අවශ්‍ය දේ තමයි මෙතනින් ඒක අවශ්‍ය විදියට පාසලේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් ඉවත් කර ගැනීම කරගන්න ඕන. එතකොට ඒ විදියට කරනකොට තියෙන එකක් අප්ඩේට් කර ගැනීම තුලින් තියෙන එකක් වෙනස් කරගන්න පුළුවන්. අප්ඩේට් කියන එක ක්ලික් කරාම මෙහෙම පොප් එකක් ඕපන් වෙනවා. එතකොට මෙතනින් අවශ්‍ය චේන්ජස් ටික කරගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එක තුලට අපිට අවශ්‍ය නම් ඒක එක්ස්ට්‍රා ඇක්ටිවිටි එක ගැන අමතර දත්ත අමතර ඩීටේල් සෙට් කරන්න ඕන නම් ඒක ඇඩ් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඊට පස්සේ ඒ එක්ස්ට්‍රා ඇක්ටිවිටි එක බාර ඉන්න ගුරුවරයා සහ ගුරුවරු කිහිපයක් ඉන්නවා නම් ඒ ගුරුවරු ටික මෙතනින් නම් කර ගැනීම මෙතනින් සිලෙක්ට් කර ගැනීම කරගන්න ඕන. ඊට පස්සේ කැන්සල් කරගත හැකි. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම මෙතන එක ටීචර් කෙනෙක්ට ඊට පස්සේ අපි හිතමු තව මෙතන නැති එක්ස්ට්‍රා ඇක්ටිවිටි එකක් ඇඩ් කරන්න ඕන කියලා. එහෙනම් නිව් ඔප්ෂන් එකට ගියා. මෙතනින් ඒක අදාළ කැටගරි එක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඒකේ නම දාලා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා අදාළ ගුරුවරු ඇඩ් කරගෙන මේක සේව් කරගන්න පුළුවන්. අලුත් එක්ස්ට්‍රා ඇක්ටිවිටි එකක් හදන්නේ මෙතනින්. ඒ වගේම තමයි තියෙන එකක් අප්ඩේට් කරන්නේ මෙතනින්. තියෙන එකක් අවශ්‍ය නැත්නම් ඩිලීට් කරගන්නේ මෙතනින්. අපි මෙතන නිකම් සාමාන්‍යයෙන් පාසලකට අවශ්‍ය වෙන දේවල් ඇඩ් කරලා තියෙනවා. හැබැයි මේක එක එක පාසල් අනුව වෙනස් වෙන්න පුළුවන්. පාසලේ අවශ්‍යතාවන් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක පාසලකට අවශ්‍ය විදියට සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් පවතිනවා. ඊට පස්සේ උදාහරණයක් වශයෙන් මම මෙතන එක ගුරුවරයෙක්ව ඇඩ් කරලා පෙන්නන්න. සාමාන්‍ය පාසල් විවාද කණ්ඩායම් පාරව කටයුතු කිරීම කියන එක අප්ඩේට් කරනවා. මෙතෙන්ට මම ඇඩ් කරගන්නම් ටීචර් ඉන්ඩෙක්ස් එක 5 තියෙන ගුරුවරයව ඇඩ් කරගෙන සේව් කරගත්තා. එතකොට මෙතනින් ඒ කන්ෆර්මේෂන් එක ලැබුණා මේ ගුරුවරයා මේ එක්ස්ට්‍රා ඇක්ටිවිටි එකට වැටලා තියෙන්නේ කියන එක. අපිට ආයේ ඒක චෙක් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මෙතනට ගිහිල්ලා ආයේ අප්ඩේට් කියන එකට ගියාම මෙතන ගුරුවරයා බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ අපිට ඒක බලා ගන්න පුළුවන් තව තැනක් තමයි print teacher කියන ඔප්ෂන් එකට ගියා. මම මේ ගුරුවරයාගේ ටයිම් ටේබල් එක මෙතන print කරනවා. ඉන්ඩෙක්ස් එක 5 ටීචර් print කරාම මෙතන ඒ ටීචර්ගේ එක්ස්ට්‍රා ඇක්ටිවිටි එක පල්ලෙහින් පෙන්නනවා. මේ එකකට වඩා තියෙනවා නම් ඒ ඔක්කොම ඇක්ටිවිටීස් ටිකත් මෙතනින් පෙන්නුම් කරනවා. ඊට පස්සේ තව දෙයක් තමයි අපිට දැන් ඒ ටීචර්ගේ ටයිම් ටේබල් එකේ ෆ්‍රී පීරියඩ්ස් තියෙන තැනට අපිට ඒ එක්ස්ට්‍රා ඇක්ටිවිටි එක ටීචර් කරනවා කියන එක ටයිම් ටේබල් එකේ පෙන්නුම් කරන්න ඕන නම් ඒක කරගන්න තියෙන්නේ ටයිම් ටේබල් වල එක්ස්ට්‍රා ටීචර් එක්ස්ට්‍රා ඇක්ටිවිටි ටයිම් ටේබල් කියන ඔප්ෂන් එකට එන්න ඕන මුලින්ම. එතනට ආවම මේ වගේ view එකක් තමයි පේන්නේ. මේ වගේ page එකක් තමයි පේන්නේ. මෙතනින් ටීචර් කියලා තියෙනවා මෙතන. එතකොට මෙතන පෙන්නුම් කරලා තියෙනවා select teacher කියලා. මෙතනින් ඒ අදාළ ගුරුවරයාව select කර ගැනීම කරන්න ඕන. මුලින්ම select කරගත්තා. ඊට පස්සේ load කරගත්ත මේ ගුරුවරයාගේ ටයිම් ටේබල් එක load වෙනවා. මෙතනින් අවශ්‍ය එක්ස්ට්‍රා ඇක්ටිවිටි එක අපිට දාලා save කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට තව දෙයක් මෙතනින් පෙන්වන්නේ අපි එක්ස්ට්‍රා ඇක්ටිවිටි මෙතනින් ඇඩ් කරගත්තු එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් විතරයි. ඒ හින්දා මෙතනින් ඇඩ් කරගත්තු එක්ස්ට්‍රා ඇක්ටිවිටි වලින් අවශ්‍ය එක්ස්ට්‍රා ඇක්ටිවිටි එක සිලෙක්ට් කර ගැනීමේ හැකියාවක් මෙතනින් පවතිනවා. මේක මෙහෙම ඇඩ්